ආයුබෝවන් හැමෝටම අද අපි කතා කරන්නේ අපේ එදිනෙදා ජීවිතයේදී ගොඩක් දෙනෙක් පීඩා විඳින ප්‍රශ්නයක් වෙන ව්ලුම්බේ කැක්කුම ගැන. ඇත්තටම ව්ලුම්බේ වේදනාව කියන්නේ එක එක හේතු නිසා ඇතිවෙන්න පුරුවන් තත්වයක්. මේකට ප්‍රධානම හේතුවක් තමයි පතුලේ තියෙන පටක ඉදිමීම. එහෙමත් නැත්නම් ප්ලාන්ටා ෆැසියයිටිස් කියලා හඳුන්වන තත්වයක්. ඒ වගේම නුසුදුසු සපත්තු පාවිච්චි කරන එක, වැඩි වෙලාවක් එක දිගට හිටගෙන ඉන්න එක සහ ශරීරයේ බර වැඩිවීමත් මේ වේදනාවට බලපානවා. ඔයාලට උදේට ඇඳෙන් බැහැලා තියෙන පළවෙනි අඩියේදීම ව්ලුම්බේ තද වේදනාවක් දැනෙනවද? එහෙම නැත්නම් ගොඩාක් වෙලාවක් වාඩි වෙලා ඉඳලා නැගිටිනකොට අමාරුද? එහෙනම් මේ ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වේදනාව අඩු කරගන්න ගෙදරදීම කරන්න පුරුවන් දේවල් කීපයක් තියෙනවා. කකුල් වලට හොඳ විවේකයක් දෙන එක, උණු වතුරට ලුණු කැට දාලා කකුල ඒ වතුරේ ඔබාගෙන ඉන්න සහ ව්ලුම්බට පහසු සිනිඳු සපත්තු පාවිච්චි කරන එක ඒ අතරින් ප්‍රධානයි. ඒ වගේම පතුල ඇදෙන විදිහේ සරල ව්‍යායාම ටිකක් කරන එකත් ගොඩක් ගුණදායකයි. හැබැයි මතක තියාගන්න මේ වේදනාව දවස් ගණනාවක් දිගටම තියෙනවා නම් හෝ ඉදිමීමක් තියෙනවා නම් ඒක මගහරින්න එපා. වහාම ආයුර්වේද වෛද්‍යවරයෙක් හම්බ වෙලා උපදෙස් ගන්න එක තමයි හොඳම දේ. ආයුර්වේද බෙහෙත් මගින් මෙය කෙටි කාලයක් තුල සුව කරගන්න පුළුවන්. හැමෝම තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න.